මේ තියෙන්නේ අපේ වින්ස්කේට් එකට පිවිසුම් මාර්ගය වේයන්ගොඩ මල්ලැහැව ප්‍රධාන මාර්ගයේ සිට වින්ස්කේට් වත්තට මීටර් 250ක් තියෙනවා. සමන් අයියේ කඩේ ගාවින් තමයි පිවිසුම් මාර්ගයේ පටන් ගන්නෙ. එම මාර්ගයේ මීටර් 250ක් ආවහම තමයි අපේ වින්ස්කේට් වත්ත තියෙන්නේ. මේ මාර්ගයේ ටික තමයි දැන් ඔය වීඩියෝ කරලා තියෙන්නේ. මීටර් 250ක දුර ප්‍රමාණය. මාර්ගයේ වැහි කාලෙට සම්පූර්ණයෙන්ම මඩ වෙනවා. මෑතකදී සුද්ධ කරලා තියෙන්නේ මාර්ගය. ඔය හරිය තියෙන ලොකු මඩවලක්. එතන ටිකක් පොළොව පාත් වෙලා තියෙන්නේ. මඩ වතුර පිරෙනවා. එතනටම ඒ වැහි කාලේට පයින්වත් යන්න බෑ උතනින්. අතන බෙන්ඩ් එක ගාව තියෙන්නේ. ওই මාර්ගය තමයි අපේ ග්‍රාම සේවා වසමේ අන්තිමටම ඉවර වෙන්නේ ওই මාර්ගයෙන්. ওই මාර්ගය උතනින් අවසන් වෙන මීටර් 250යි. එතකොට පිවිසුම් මාර්ගයට අපිට තියෙන්නේ. උතනින් අවසන් වෙන පිවිසුම් මාර්ගය. ඊට පස්සේ පටන් ගන්න අපේ මාර්ගයේ වත්ත ඇතුළට ආවට පස්සේ උතර බෝක්කුව කැඩිලා තියෙන්නේ. උතර කොන්ක්‍රීට් හරස් පාර. ඔක කෙලින්ම මහින්ද මහතාගේ ගේ අසලට යනවා. උතර මීටර් 50ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. සරත් මහතාගේ ගෙදෙට්ට යන පාර. ඔක කෙලින්ම ගියාම මේ සලීම්පුරට යන පාර. එතකොට ඔතන මීටර් 50ක ප්‍රමාණයක් තියෙනවා. පටන් ගන්න තැන බෝක්කුව කැඩිලා තියෙන්නේ. ඔතන දකුණු පැත්තේ මහින්ද අයියාගේ නිවස. එතකොට මහින්ද අයියා වත්ත කෙරෝලෙන් කෙරෝලෙන් ඉඳලා ඉස්සරහට කොන්ක්‍රීට් පොඩි ප්‍රමාණයක් දාලා තියෙනවා. එතනින් ඉවරයි. ඊට පස්සේ පටන් ගන්නේ උදේ මහතාගේ ගේ ළඟ ඉඳලා අර කලින් මහින්ද මහතා අයියාලා ගේවල් පැත්තට හැරෙනවා. ඒ පාරම පටන් ගන්න තැන. එතකොට උදේ මහතාගේ නිවසේ සිට උතර කොන්ක්‍රීට් දාලා නතර කරලා තියෙන තැන. එතන පස් හේදිලා තියෙන්නේ. උතන ගොඩක් ඈගුල් වෙනවා වහින කාලෙට. එතන මීටර 25ක වගේ ප්‍රමාණයක් තමයි ඒ ප්‍රමාණය තියෙන්නේ. මීටර 25ක වගේ පොඩි ප්‍රමාණයක්. ඔය කොන්ක්‍රීට් එක අවසන් වෙච්ච තැන තමයි හැරෙන්නේ. පස් දාලා ගල් දාලා තමයි තියෙන්නේ. උතන තමයි හැරෙන්නේ. ඊළඟට තියෙන්නේ තරංගගේ වත්ත කෙරෝලේ ඉඳලා ඒ අතුරු මාර්ගය නැවත වතාවක් උදේ මහතාගේ නිවස අසලට වැටෙන පාර. ඒක මීටර 75ක් තියෙනවා. ඒ මීටර 75 තමයි දැන් ඔය ඉන්නේ. ඔතනින් ඒක ඉවර වෙනවා. ඔතන ආපහු උදේ මහතාගේ ගේ තමයි ඉස්සරහ දකුණු පැත්තේ තියෙන්නේ. ඊළඟට තියෙන්නේ පල්ලෙහා පාර. ඒක උදේ මහතාගේ ගේ අසල සිට සම්පත් මහතාගේ. ඒතර සම්පත් මහත්තයලා ගේ ළඟ ඉඳලා තමයි එන්නේ. ඔය වම් පැත්තේ තියෙන්නේ විදුහල්පතිතුමාගේ නිවස වම් පැත්තේ තියෙන්නේ. එතකොට මේක සම්පත් මහතාගේ නිවසේ ළඟ සිට උදේ මහතාගේ නිවස දක්වා දුර මීටර 150ක් තියෙනවා. වම් පැත්තේ තියෙන්නේ අපේ රත්නායක විදුහල්පතිතුමාගේ නිවස. හදලා තියෙන්නේ මීටර 150ක් තියෙනවා එතන. ඔතන උදය මහතාගේ නිවස ගාවින් ඔය කොටස ඉවර වෙනවා. ඊළඟට පටන් ගන්නේ ලක්මල් මහතාගේ නිවස ළඟ ඉඳලා සලීම්පුර. ඒ කියන්නේ අපේ වින්ස්කේට් වත්ත ඉවර වෙන මායිම. එතන ඔය ඉදිරියේ වම් පැත්තෙන් තියෙන්නේ උපුල් මහතාගේ නිවස. උපුල් මහතාගේ නිවසේ සිට සලීම්පුර ලිඳගාවට යනකම් එතන තියෙන කොටස මාර්ගය මේ අඩිපාරක් විදිහට යන්නේ ඉඩමක් මැද්දේ යන්නේ. එතන මාර්ගයත් අපි නිවැරදිව හදාගන්න ඕනේ. ওই මාර්ගය තියෙන්නේ ඇත්තටම මේ වත්තක් මැද්දෙන්. එතකොට පන්සලට යන්නේ ওই පාරේ. ඔක තනිකරම මඩවලක්. ඔතනින් නම් ඇත්තටම වහින කාලෙට යන්නම බෑ. මඩ වලින්ම පිරීලා තියෙන්නේ. මීටර 150ක් වගේ ප්‍රමාණයක් තමයි එතන ඉඳලා සලීම්පුර පොදු ලිඳගාවට තියෙන්නේ. එතකොට අපේ වින්ස්කේට් වත්තේ අවසාන ඉවර වෙන්නේ උතනින් සලීම්පුර ඒ පොදු ලිඳ ළඟට වෙනකන් කොන්ක්‍රීට් ඒ ටික හැම පාරකම දාලා තියෙන්නේ. ඔතනින් ඒක අවසන් වෙනවා.
පොදුලිද ඊට පස්සේ තියෙන්නේ අපේ වත්තෙම පැතුම් මහතාගේ නිවස ගාව ඉඳලා කෙලින් ගිහිල්ලා ඒත් අපේ වින්ස්ගේට් වත්තේ මායිමක්. ඒ කියන්නේ අපේ වත්තේ ඉවර වෙන මායිම දකුණු පැත්තේ තියෙන්නේ ශාන්ති ඇන්ටිගේ නිවස. එතකොට ඔය ගමට වින්ස්ගේට් වත්ත මායිම් වෙන මාර්ගය. ඔකත් අඩි 18ක 20ක පාරක්. සම්පූර්ණ කැලෑවෙන් වැහිලා තියෙන එක. ඒක අර වහින කාලෙට යන්න බෑ මඩ වෙනවා. ඒකින්ද ගොඩක් අර කැලෑව වෙවිලා තියෙන්නේ. අපි කාලෙන් කාලට ඔක සුද්ධ කරලා ගන්නවා. අතන ඔකත් කෙලින්ම ආපහු නැවත අර පොදුලිද ගාවට සලිපුර පොදුලිද ගාවට තමයි කියන්නේ පන්සල පාර. ඔය මැද තියෙන පාර ඇවිල්ලා සුමිත්‍රා ඇන්ටිගේ නිවස ඉදිරි පිටින් යන පාර ඔය තියෙන්නේ. අපේ වත්තේ මැද්දේ තියෙන්නේ. ඕක මීටර 100ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. ඒ පාරත් කැලෑව සම්පූර්ණ වෙලා තියෙන්නේ. වම් පැත්තේ තියෙන සුමිත්‍රා ඇන්ටිගේ ගේ. එයා තමයි මං හිතන්නේ මේ වත්තේ ඉස්සෙල්ලාම පදිච්ච වෙච්ච එකේනා. මෙතන ඉඳලා සුමිත්‍රා ඇන්ටිගේ ගේ ඉස්සරහේ පාර කියන්නේ ඔක දකුණු පැත්තේ තියෙන අපේ පොදු ඉඩම ක්‍රීඩා පිටිනෙට ගන්න එක. ඔය කෙලින් පාර ගිහිල්ලා වැටෙන්නේ මේ නැවතව තව ලක්මාල් මල්ලිගේ ගේ ළඟට. ලක්මාල් මහතාගේ ගේ අසලට තමයි උතර පාර වැටෙන්නේ. ඔය තියෙන්නේ අපේ සම්පූර්ණ වත්තේ තියෙන පාර කොන්ක්‍රීට් නොකරපු කොටස තමයි රතු පාටින් පෙන්නලා තියෙන්නේ. මුළු වත්තේම තියෙන කොන්ක්‍රීට් නොකරපු ප්‍රමාණය ගත්තොත් ලොකු ප්‍රමාණයක් නෑ. ඔය තියෙන කොළ පාටින් මාක් කරලා පෙන්නලා තියෙන්නේ සම්පූර්ණ අපේ ග්‍රවුන්ඩ් එක, ප්ලේ ග්‍රවුන්ඩ් එක. පොදු ඉඩම වත්තේ ඉන්නවා ළමයි දැනට 30ක් විතර. ඔක පර්චස් 62.75ක් තියෙන ඔය පොදු ඉඩම හරි 4S ඉඩමක්. වින්ස්ගේට් එකට තියෙන ක්‍රීඩා පිට්ටනිය. ඔකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ළමයි සෙල්ලම් කරන්න කැමති වුණාට ඔක වහින කාලෙට තනිකර මඩවල මඩ සෙල්ලම් කරන්න අපහසුයි. ඉතින් අර පස් වගේ දාලා පිරෙව්වොත් මඩ මැද්දේ හිටින්න නැති වෙන්න මේ සෙල්ලම් කරන්න ගන්න පුළුවන්. ඔය තියෙන්නේ පොදු ඉඩම. පර්චස් 62.75ක් තියෙනවා ඒ පිට්ටනියට. තියෙන. අත කෙලවරේ තමයි යෝක තියෙන්නේ. වින්ස්ගේට් වත්ත ඇතුළත අපිට පාරවල් වල මුළු දිග බැලුවොත් මීටර 725යි තියෙන්නේ. පිවිසුම් මාර්ගය ප්‍රධාන මාර්ගය ඉඳලා එන මීටර 250ත් එක්ක එකතු වුණොත් ඔක්කොම මීටර ප්‍රමාණය 975යි වෙන්නේ. කිලෝමීටරයට අඩුයි. කිලෝමීටරයට මීටර 25ක් අඩුවෙන් තමයි සම්පූර්ණ කොටස තියෙන්නේ. Thank you.